My grocery bag burst open. මගේ බඩු බෑගය පැලුණා. My groceries spilled all over the road. මගේ බඩු පාර පුරාම හැලුණා. I had to pick everything up. මට සේරම දේවල් අහුලගන්න සිදු වුණා. My grocery bag burst open. මගේ බඩු මල්ල පැලුණා. My groceries spilled all over the road. මගේ බඩු පාර පුරාම හැලුණා. I had to pick everything up. මට සෑම දෙයක්ම අහුල ගන්න සිදු වුණා. මෙහි පළවෙනි වාක්‍ය දෙක ඇන් වලින් එකට සම්බන්ධ කර මෙසේ පැවසිය හැකියි. My grocery bag burst open and my groceries spilled all over the road. මගේ බඩු මල්ල පැලිලා. මගේ බඩු පාර පුරාම හැලුණා. My grocery bag burst open and my groceries spilled all over the road. මගේ බඩු මල්ල පැලිලා මගේ බඩු පාර පුරාම හැලුණා. මෙම වාක්‍යවල my වෙනුවට his, her වැනි possessive adjectives යොදාගෙන අපට අවශ්‍ය වාක්‍ය සාදාගත හැකියි. His grocery bag burst open and his groceries spilled all over the road. ඔහුගේ බඩු බෑගය පැලිලා ඔහුගේ බඩු පාර පුරාම හැලුණා. Her grocery bag burst open and her groceries spilled all over the road. ඇයගේ බඩු මල්ල පැලිලා ඇයගේ බඩු පාර පුරාම හැලුණා. burst වෙනුවට split සහ groceries වෙනුවට contents යන වචන යොදාගෙන මෙම සිද්ධිය පොදු අදහසක් ලෙස මෙසේ ප්‍රකාශ කළ හැකියි. The bag split and its contents spilled all over the floor. බෑගය පැලී ගොස් එහි තිබුණු දේ බිම පුරාම හැලුණා.